අපේ දරුවෝ කලින් වගේ නෙවෙයි. ගොඩක් තරහ ගන්නවා. කතා කරන්නේ නැහැ. දවස පුරාම ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔයත් මේ වගේ වචන කවදා හරි කියලා තියෙනවද ඔයාගේ දරුවට හෝ දරුවන්ට? නැත්තම් කවුරු හරි කියනවා මෙහෙම අහලා තියෙනවද? අයිබෝන්. එකෝ සෙල්ෆ් වීඩියෝ channel වෙත ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි සමාජ සවිබල ගැන්වීමේ හා මානසික උපදේශන ක්ෂේත්‍රයේ සිටින වෘත්තීයවේදියෙක්. අද මම ඔබ සමග කතා කරන්න යන්නේ අපේ දරුවන්ගේ ජීවිත නිහඬව හැඩගස්වන අපි බොහෝ විට නොදකින ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකය ගැන. අපි බොහෝ විට දරුවාගේ මේ සමහර හැසිරීම් ගැටලුවක් හැටියට දකිනවා. නමුත් අපි කවදා හරි හිතලා බැලුවද මේ හැසිරීම් ගැටලුවක්ද නැත්නම් උදව් ඉල්ලන නිහඬ සංඥාවක්ද කියලා? බොහෝ වෙලාවට දරුවන්ගේ තමන්ගේ වේදනාව වචන වලින් කියන්නේ නැහැ. එයාලා ඒ වෙනුවට ඒක හැසිරීම් වලින් පෙන්නනවා. ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ කාල් රොජර් කියනවා දරුවෙකුට ඇහුම්කන් දීම ඔහුට ලබා දිය හැකි ලොකුම සහයෝගය කියලා. අද අපි කතා කරන්න යන්නේ ඒ ඇහුම්කන් නොලැබෙන නිහඬව තමන්ගේ ජීවිතයත් එක්ක අරගලය කරන දරුවන් ගැන. හැම දරුවෙකුගේම මානසික ලෝකය වෙනස්. මනෝවිද්‍යාඥ ජෝන් බවුලිගේ ඇටැච්මන්ට් තියරි එකට අනුව දරුවෙකුට තම දෙමව්පියන් සමග ආදරණීය සම්බන්ධතාවයක් නොලැබුණොත් ඔහු තුළ බිය, අවිශ්වාසය හා මානසික අස්ථාවරත්වය ඇති වෙන්න පුළුවන්. ගෙදර පරිසරයත් මේකට ලොකු බලපෑමක් කරනවා. නිතරම බැනුම් අහන ළමයි, දෙමව්පියන් අතර නිතරම ගැටුම් තියෙන ගෙදරක්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, සැමියා බිරිඳට මුදාහරින ප්‍රචණ්ඩත්වය හෝ බිරිඳ සැමියා මුදාහරින ප්‍රචණ්ඩත්වය, නැත්නම් සමහරට දෙමව්පියන් විසින් දරුවන්ට නිරන්තරයෙන් මුදාහරින ප්‍රචණ්ඩත්වය අපි දකින්න පුළුවන්. ඒ වගේ මේ ගෙදර ආදරණීය සම්බන්ධතාවයක් දරුවන් හා දෙමව්පියන් අතර නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්වයන් දරුවන්ගේ හද තුල නිහඬවම තුවාල ඇති කරනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ තුවාල පස්සේ අධික කෝපය ලෙසත්, බිය ලෙසත්, නැත්නම් අධික ලෙස තනිකමට ඇති කැමැත්ත ලෙසත් පිටතින් අපිට පේන්න පුළුවන්. අපි දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ හෝ ගුරුවරු හැටියට ඒවා නරක හැසිරීම් කියලා වරදවා තේරුම් ගන්නවා. නමුත් ඇත්තටම ඒවා ළමුන්ගේ අභ්‍යන්තර වේදනාවේ ලකුණු. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දුප්පත්කම කියන්නේ මුදල් නැතිකම කියලානේ. ඒක විතරක් කියලානේ. නමුත් දරුවෙකුගේ ජීවිතේ තවත් භයානක දුප්පත්කමක් තියෙනවා. ඒ තමා වුන්ට ආදරය හා අවධානය නැතිවීමත් හා ඔවුන් වෙනුවෙන් දෙමව්පියන් වැඩිහිටියන් යොදන කාලය අහිමි වීම. අපි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිතයම සමහර වෙලාවට කැප කරනවානේ. අධික වෙහෙස මහන්සි වෙලා මුදල් හොයනවා, ඔවුන් හොඳ පාසල් වලට යවනවා, ඔවුන්ට අවශ්‍ය කෑම බීම හා පහසුකම් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒත් මේ සියල්ල අතරේ අපට දරුවා අසලව නිහඬව ඉඳගෙන ඔහු සමග හිතවත්ව කතා කරන්න වෙලාවක් අහිමි වෙලා යනවා නම්, නැත්තම් එහිම වෙලාවක් අපිට නැත්තම් දරුවාගේ හිතේ සිතිවිලි, බිය, දුක, සතුට සහ හැඟීම් අහගෙන ඉන්න කෙනෙක් නැති වෙලා යනවා. එවිට පිටතින් හැම දෙයක්ම තිබුණා දරුවා ඇතුළතින් තනි වෙන්න පටන් ගන්නවා. කාල් රොජර් කියනවා මිනිස්සෙක් සම්පූර්ණයෙන් වර්ධනය වෙන්න නම් ඔහු තේරුම්ගත්, පිළිගත් සහ ආදරයෙන් බාරගත් කෙනෙක් බව වෙන්න ඕන කියලා. අපි දරුවන්ට ලොකුම දේපල, හොඳම අධ්‍යාපනය, හැම පහසුකමක්ම ලබා දුන්නා. ඔවුන්ට ආදරය, අවධානය සහ අපගේ කාලය නොලැබුණොත් ඔවුන්ගේ හදවත් ඇතුලේ තවත් හිස්කමක් ඉතිරි වෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒකට දරුවා පිටතින් සාර්ථක වුණත් ඇතුළතින් අතරමං වෙච්ච හැඟීමකින් තොර, අතරමං වූ හැඟීමකින් යුත් ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවා. අද සමාජයේ පවතින පීඩනයත් එක්ක මේ අභ්‍යන්තර අතරමංකම තවත් ගැඹුරු වෙමින් යනවා. පාසලේ හිරිහැර, සමවයස් කණ්ඩායම් වලින් එන හිරිහැර, නැත්නම් වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන් වැඩිහිටියන්ගෙන් වෙන හිරිහැර, ඒ වගේම
සමාජය තුළ ජීවත් වෙනකොට ළමයා ජීවත් වෙන සමාජය තුළ එක එක සංස්කෘතින් විවිධ සංස්කෘතින් වල ජීවත් වෙන ළමයින් ඔවුන්ගේ සංස්කෘතින් වල තියෙන අඩුපාඩුකම් හෝ නැත්නම් ඒ සංස්කෘතින් සැසඳීම වගේ නිසා ළමයින්ට ලොකු බලපෑමක් මානසික බලපෑමක් වෙනවා. සමාජ මාධ්‍ය වලින් එන බලපෑමත් අමතක කරන්න බෑ. මේ හැම දරුවෙකුගේම හදවතට මේවා නිහඬව පීඩනයක් එකතු කරනවා කියන එක අපි වැඩිහිටියන් හැටියට තේරුම් ගන්න ඕන. දැන් සමහර වෙලාවට අපි කියනවා ඔය අනිත් ළමයි වගේ නෙමෙයි. ඔයාට මීට වඩා හොඳට මේක කරන්න තිබුණා. වගේ වචන නිතරම ඇහෙන දරුවෙකුට අවසානයේ ඒ දරුවට තමන්ගේ වටිනාකම ගැන ඔහු සැක කරන්න පටන් ගන්නවා. එතකොට දරුවා මොකද කරන්නේ? සමහර දරුවෝ නිහඬවම තමන්ගේ ලෝකයට වැටෙනවා. නැත්තම් තනියම ඉන්න බලනවා. සමහරු කෝපයෙන් ප්‍රතිරෝධයෙන් තරහෙන් ඇසිරෙන්න පටන් ගන්නවා. තමත් සමහරු ෆෝන් එකයි ඉන්ටර්නෙට් ලෝකයේ ඒකින් සැනසීම හොයන්න යොමු වෙනවා. නමුත් මේ හැම හැසිරීමක් පිටුපසම තියෙන්නේ එකම නිහඬ ඉල්ලීමක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ළමයා කියන්නේ මොකක්ද? මාව අහගෙන ඉන්න. මාව තේරුම් ගන්න. අනේ මාව පිළිගන්න කෙනෙක් මට ඕනේ කියන නිහඬ ඉල්ලීම තමයි උන්ගේ තියෙන්නේ. ඒ නිසා හැම දරුවෙකුගේම හැසිරීමක් පිටුපස්සේ අපිට නොපෙනෙන අභ්‍යන්තර කතාවක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. පිටතින් අපිට පෙනෙන්නේ කෝපය, ප්‍රතිරෝධය, නිහඬ බව වෙන්න පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවල ඒ හැසිරීම ගැඹුරේ සැඟවෙලා තියෙන වේදනාව, අනාරක්ෂිතතාවය සහ මාව තේරුම් ගන්න කියන නිහඬ ආයාචනාවයි ඒ පිටිපස්සේ තියෙන්නේ. ඒ නිසා දරුවන්ව ඉක්මනින් විනිශ්චය කරන්න යන්න එපා. උන්ට අහුම්කම් දෙන්න අපි ඉගෙන ගත යුතුයි. දරුවා කෝපයෙන් හැසිරෙන වෙලාවක් ගත්තොත් ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ කියලා ප්‍රශ්න කරන්න කලින් ඔයාට මොකද උනේ කියලාවත් අහන්න අපි සූදානම් වෙන්න ඕන. ඇත්තට මේ දරුවන්ට ඕන පරිපූර්ණ වෘත්තීය සුදුසුකම් ඇති ධනවත් මිනිසුන් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ හැඟීම් ආරක්ෂිතව ප්‍රකාශ කරන්න පුළුවන් ආදරණීය වැඩිහිටියන්. ඒ නිසා අපි වැඩිපුර ඔවුන්ට ආදරය පෙන්වන්න ඕන. වැඩිපුරම ඔවුන් තේරුම් ගන්න ඕන. මම නැවත කරනවා. ඔවුන්ව විනිශ්චය කරන්න නෙවෙයි, ඔවුන් තේරුම් ගන්නයි ඕන, ඔවුන්ට අහුම්කම් දෙන්නයි ඕන. මොකද මානසිකව සුරක්ෂිත දරුවෙක් කියන්නේ හෙට දවසේ සුරක්ෂිත සංවේදී හා මානසික සමාජයක පදනම හින්දා. හොඳයි. ඔයාගේ දරුවා ගැන ඔයාගේ අදහස් සහ අත්දැකීම් මේ වීඩියෝවට කමෙන්ට් කරන්න. මේ වීඩියෝව දරුවන්ට, දෙමව්පියන්ට වටිනවා කියලා හිතෙනවා නම් තවත් දෙමව්පියන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි වැඩි අවබෝධයකින් හා කරුණාවෙන් පිරි ළමයින්ට වඩා හිතකර සමාජයක් ගොඩනගන්න සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි කියන එකයි මගේ අදහස. හොඳයි. EcoSelf YouTube channel එක සමග දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්න. ස්තුතියි.